ඉවිනිං හැමෝටම එතකොට මේ වෙද්දී ඔය accounting first paper එක ඉවර කරලා accounting second paper එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ කියලා මම හිතනවා. ඉතින් කොහොමද accounting first එක ඔයාලට ලේසි වුණාද අමාරු වුණාද මොන වගේ දෙයක්ද කරගත්තේ කියලා කමෙන්ට් එකක් දාගන්න. එතකොට සාමාන්‍යයෙන් ආවදාස් වල හැටියට ගොඩක් අය කිව්වේ paper එක ලේසි ටයිම් මදි වුණා වගේ දෙයක් තමයි කිව්වේ. එතකොට මේ accounting first එක ටයිම් මදි වෙනවා කියන එක මේ වෙද්දී ගොඩක් හැම ළමයිටම වගේ තියෙන common issue එකක්. මොකද කිව්වොත් දැන් මේ වෙද්දී MCQ paper එකේ MCQ ප්‍රශ්න සෑහෙන දිගයි. හරි කියවන්න වෙලාවක් යනවා තේරුම් ගන්න වෙලාවක් යනවා. ඒතකොට සමහර වෙලාවට ප්‍රශ්න දෙක තුනක් ඔයාට මිස් වෙන්න පුළුවන්. පෞද්ගලිකව මට MCQ paper එකේ ප්‍රශ්න 5ක් විතර මම කනා ගැව්වේ. හරිද? මම කරන්න ගත්තේ 30 කියන 50 වෙනකන් ටික කරලා තමයි MCQ ටික කරේ. මම එකේ ඉඳන් කරන් ගියා නම් මට MCQ කොහම හරි 10ක් විතර මිස් වෙනවා. මම නිකන් MCQ paper එක බලන්න කලින් දවසේ නිකන් වාසනාවට වගේ රමේෂ්ගේ ලයිව් එකක් මේ දැක්කා. ඒකේ සර් කිව්වා මේ MCQ ප්‍රශ්න 50 කියවන්න හරි ආසාවක් තියෙනවා 31 ඉඳන් 50 මුලින් කරලා ඊට පස්සේ එකේ ඉඳන් කරගෙන යන්න කියලා සර් කියපු හින්දා මම 31 ඉඳන් 50ට කරගෙන ගියා. මේ ඒ හින්දා තමයි කොහොම හරි බැලන්ස් කරා MCQ 5කට විතර කනා ගහන්න උනා. ඉතින් අවුලක් නැහැ. සෙකන්ඩ් එකෙන් කොහොම හරි අර MCQ එකේ කෙලවුණා කියලා හිටපු ලකුණු ටික අල්ලලා කොහොම හරි accounting එක ගොඩ දාගත්තා. හරි. දැන් බලමු අපි සෙකන්ඩ් එක කොහොමද ප්ලෑන් කරන්නේ. හරි සෙකන්ඩ් එක ගත්තොත් සෙකන්ඩ් එකේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඔයා මේ ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කට තමයි උත්තර ලියන්න ඕනේ. ඒතර එක ප්‍රශ්නයක් අතාරින්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ සමාගම් ගිණුම් කරන ප්‍රශ්නේ සහ කළමනාකරන ගිණුම් කරන ප්‍රශ්නේ අනිවාර්යයි. ඒ කියන්නේ 1 සහ 2 කියන ප්‍රශ්න දෙක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දැන් එතකොට ඔයා කොච්චර වැඩක් වුණත් ඔයාලට කොච්චර එකවුනේ පුළුවන් වුණත් නැහැ මේ පේපර් එක ඇතුලේ හරියට ටයිම් මැනේජ් කරගන්න බැරි වුණොත්. හරි. ඔයාලට ෆස්ට් පේපර් එකේ තේරෙනවා ටයිමින් කියන එක කොච්චර වැදගත්ද කියලා. සමහර වෙලාවට ඔයාලට මේ පේපර් එක 100 ගන්න පුළුවන්. හැබැයි ඔයාලට ප්‍රශ්නේ තිබ්බේ ටයිමින්. හරි. එතකොට ටයිමින් මැනේජ් කරගෙන කොහොමද අපි සෙකන්ඩ් පාර්ට් එකේ ගේමක් ගහන්නේ කියලා මේ වීඩියෝෙන් කතා කරමු. ඒක සෙකන්ඩ් පාර්ට් එක ගත්තොත් හරිද? සෙකන්ඩ් පාර්ට් එක ගත්තොත් සෙකන්ඩ් පාර්ට් එකේ අපිට ලකුණු 100ක් හම්බ වෙනවා. හරි. ලකුණු 200ක් හම්බ වෙනවා. 200 දෙකට බෙදලා 100ක්. ඒක සෙකන්ඩ් පාර්ට් එකට තියෙනවා. සෙකන්ඩ් පාර්ට් එකට කොච්චර වෙලාවක් තියෙනවද? සෙකන්ඩ් පාර්ට් එකට තියෙනවා පැය 3යි විනාඩි 10ක්. හරි. එතකොට විනාඩි වලින් ගත්තොත් මේ විනාඩි 10 අමතර කිරීමෙන් කාලේ විනාඩි වලින් ගත්තොත් පැය 3යි කියන්නේ විනාඩි 180ක් තියෙනවා. 180ක් මිනිත්තු තියෙනවා. මේ පාට චේන්ජ් කරගමු. රයිට්. ඔයාලට විනාඩි 180ක් තියෙනවා. හරි. එතකොට විනාඩි 180යි ඔයාලට එක විනාඩියකට ලකුණු කීයක් රැස් කරගන්න පුළුවන්ද? හරි. විනාඩි 180යි එක ලකුණ රැස් කරගන්න විනාඩි කීයක් තියෙනවද? එක ලකුණ විනාඩි කීයක් තියෙනවද? 180 බෙදන්න කීයෙන්ද 100ෙන්. එතකොට එක ලකුණ රැස් කරගන්න ඔයාලට තියෙන්නේ විනාඩි 1.8ක්. විනාඩි 1.8ක්. හරි. දැන් මේ එක්කේ ප්‍රශ්න වලට කොච්චර ටයිම් එකක් දෙන්න ඕනද කියලා බලන්න. දැන් සමාගම් ගාන ගන්නකො. සමාගම් ගානේ අපිට පල්ලෙහා තියෙනවා මේ ලකුණු කොච්චරක් හම් වෙනවද? ගැලපී ටික තියෙනවා. ලකුණු මුල් ලකුණු 40ක් හම් වෙනවා. හරි. දැන් සමාගම් ගාන ගත්තොත් මුල් ලකුණ ඒ කියන්නේ 240ක්. 240ක්. 100ෙන් නම් කීයක්ද? 240ක් කියන්නේ 100ෙන් නම් 20යි. ඔයා දන්නවා 100ෙන් එක ලකුණ රැස් කරගන්න විනාඩි 1.8යි වෙන ලකුණු 20ක් රැස් කරගන්න විනාඩි 30යි. සමාගම් ගාන විනාඩි 30ෙන් කරන්න ඕනේ. ඇත්තම කිව්ව සමාගම් වගේ ගාන විනාඩි 30ෙන් කරන්න අමාරුයි. දැන් 25 වෙද්දි මේ කතාව පොඩ්ඩක් වෙනස් වුණා. විනාඩි 30ට අඩු කාලෙකින් හදන්න පුළුවන් සමාගම් ගානක් තමයි 2025 තිබ්බේ. මගේ පෞද්ගලික අදහස හැටියට ඒකට විනාඩි 36ක් යන්නේ ඇත්තරම. හරි. එතකොට අපි තව එකක් ගලමු එහෙම. දැන් තියෙනවා මේ මෙතන වැටුප් ලේඛනයක්. වැටුප් ලේඛනයේ ගත්තොත් 200ෙන් කීයක් හම් වෙනවද? 200ෙන් 10යි. එහෙනම් 100ෙන් නම් කොච්චරද? 100ෙන් නම් 5යි. ඒතර 1.5න් වැඩි කරලා ගන්න මේකට කොච්චර වෙලාවක් දෙන්න ඕනද කියලා. හරි. 5 වරක් 8 40යි 4ක් ඉදිරි 5 වරක් 1 5යි 9යි. මේක විනාඩි 9ෙන් හදන්න ඕනේ. හරි. ඊට පස්සේ තව එකක් තියෙන ඊළඟට මේ 4 වෙනි ප්‍රශ්නේ 10ක් වැටුප් ලේඛන නම් ඉතුරු 30 මොකද්ද? පොදු කාර්ය පිරිවැනි. හරි. ඒතර ඔයාට ඒකත් කැල් කරලා ගන්න පුළුවන් කොච්චර විනාඩි ගාණක් මේ ප්‍රශ්නෙට දෙන්න ඕනේද කියලා. ඔන්න ඔහොම අදහසක් ගන්න. හරිද? ලකුණු ගන්නත් එක්ක මේකට කොච්චර ටයිම් එකක් දෙන්න ඕනද කියලා. හරි. දැන් ඊට පස්සේ ඔයාට දැන් අදහසක් තියෙන සමාගම් ගාන විනාඩි 30න් හදන්න ඕනේ. ඒතර වැටුප් ලේඛනේ විනාඩි 9කින් විනාඩි 10න් හදන්න ඕනේ. කොහොම දැන් ඔයාගාව අදහසක් තියෙනවා. එතකොට දැන්
ඔයා මොකෙන්ද ඒ කියන්නේ මොන ගානෙන්ද මේක හදන්න පටන් ගන්න ඕනේ පේපර් එක කරන්න පටන් ගන්න මොන ගානෙන්ද ඇත්තම කිව්වොත් මම පර්සනලි රෙකමන්ඩ් කරන්නේ සමාගම් අන්තිමට හදන්න තියාගන්න මොකද සමාගම් ගාන විනාඩි 30කින් හදන්න බෑ නිකන් සමාගම් වලට අත ගහලා සමාගම් ඇතුලේ හිර වෙලා හිටියොත් ඔයාට නිකන් අනිත් ටික කරගන්න වෙන්නේ නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස ගොඩක් වෙලා හොඳ ඔයා දෙකෙන් වගේ පටන් ගන්න ඕන මොකද දෙවනි ප්‍රශ්නේ නිකන් සාමාන්‍යයෙන් ලේසි හැබැයි 3 4 ඔයා කැමති එකකින් පටන් ගත්තට එහෙම අවුලක් නැහැ ඒතකොට අර දෙන බුක්ලට් එකේ මේ කියන අංක පිළිවෙලට දාන්න එහෙම එකක් නැහැ. හරි. ඔයාලට කැමති ප්‍රශ්නෙකින් පටන් ගන්න පුළුවන්. හරි. දැන් මුලින්ම ඔයාලා එක්සෑම් එක පටන් ගන්න කලින් විනාඩි 10කට විතර කලින් අර බුක්ලට් එක දෙනවනේ. උත්තර ලියන පොත දෙනවනේ. ඔයා එක දීපු ගමන් මොකද කරන්න ඕනේ? දීපු ගමන් කරන්න ඕනේ සමාගම් ගානේ ආකෘති ගහන්න. සමාගම් ගානේ ආකෘති ගහන විනාඩි 5ක් යන්නේ නැහැ නේ. ඒතකොට සමාගම් ගානේ ආකෘති ගහනවා නම් ඔයා මේ අඩි රූල් පාවිච්චි කරන්න එපා. මේකේ වන්න ගියා රූල් ඕනෙත් නැහැ. මන් රූල් කරෙත් නැහැ. කියන්නේ ඉරි ගැහුවේ නැහැ. කෙලින්ම මෙහෙම එක පෙළට අර ආකෘතිය තියෙන වචන ටික ලියන් ගියා විතරයි. හරි ඉලක්කන 20 දැම්ම සටහන් ටික දැම්ම. මම මේක කියන්නේ රූල් කරේ නැහැ. හරි රූල් කර කියන්නේ කියන්නේ ඉරි ගැහුවේ නැහැ. ඉරි ගහන්න නැතුව රූල් කරන වගේ ටයිම් එක ගොඩක් වෙලා ඉතුරුයි මේ. ලකුණු දෙන්නේ නැහැ කියන්න විදියක් නැහැ. මොකද මම ගොඩක් ඒ වගේ ආකෘති එහෙම ඉරි ගහ රූල් කරේ නැහැ. හරි. ඔයා ඊට පස්සේ දැන් දෙකෙන් වේවා තුනෙන් වේවා කැමතිකින් පටන් ගත්තනේ. ඔය සමහර ගණන් තියෙන ගිණුම් කර සමීකරණයම විනාඩි 30ක් විතර ඒකට ඒක ලකුණු හැටියට අපි ටයිම් එක වෙන් වෙලා තියෙනවා. හැබැයි විනාඩි 30ක් යන්නේ නැහැ ගිණුම් කර සමීකරණ ගන්න හදන්න. සම විනාඩි 10න් 15න් හදන්න පුළුවන්. පොදු කාර්ය පිළිවෙල ගත්තොත් ඒකටත් ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 15න් වගේ හදන්න පුළුවන්. එතකොට ඉතුරු ටයිම් එක ඔයාලට අවසාන වශයෙන් සමාගම් වලට දාන්න පුළුවන්. එතකොට ඒක තමයි සමාගම් ගන්න අන්තිමට හදන්න තියාගන්න එකේ තියෙන වාසිය. හරි. එතකොට දැන් මේ විදිහට ඔයාට අදහසක් තියෙනවනේ මේ දැන් මේකට කොච්චර ටයිම් එකක් තියෙනවද මේකට කොච්චර ටයිම් එකක් තියෙනවද කියලා. ඔයා පොඩ්ඩක් පුළුවන් පේපර් එකේ ගාන ඉවර දෙන පොඩි මාක් එකක් දාගන්න. දැන් පේපර් එක දෙන්නේ 8:00නේ. 8:00ට. එතකොට මේ ශ්‍රම පිරිවැය ගානට විනාඩි 9යි. එතකොට ඔයා මේක හදන්න ඕන 8:00ට විනාඩි 9ක් එකතු කරාම 8:39 වෙද්දි මේක ඉවර වෙන්න ඕනේ. 8:39ට මේක ඉවර කරගන්න බැරි වුණොත් ඔයා මේකේ තව එල්ලිලා ඉන්නවා ඊයවට ගාන ගන්න. හරි. ඊට පස්සේ දැන් මේකට හිතන්නකො මේ පොදු කාර්ය පිරිවැය ගාන විනාඩි 20ක් යනවා කියලා. හරි. විනාඩි 20ක් යනවා. දැන් අර්ග 39 ඉවර කරා. එහෙනම් මේක 9 වෙද්දි ඉවර කරන්න ඕනේ. මේක ඉවර වෙන තැනම පොඩි මාක් එකක් දාගන්න. මෙන්න මේ ටයිම් එක ඇතුලේ මේක කරලා ඉවර කරගන්න. ඒතකොට ඒ ටයිම් එක ඇතුලේ ඔයාට ඒක ඉවර කරගන්න බැරි වුණොත් ඔයා ඒකෙල්ලලා ඉන්නේ නැහැ. ඔයා කරන්නේ ඊගාව ගන්න සෙනක shift වෙන එක. හරි. මං හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා පොඩි අදහසක් ගන්න.